ඉතින් කොහොමද යාළුවනේ? ඔයාලා පරිස්සමින් හිටියා නේද? ඔන්න අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලව බලන්න ආවා. අද අකුරු කියවන දවසට කලින් දවස. මායි පුතයි දෙන්නම පන්සල් ගියේ අකුරු කියවන දවසට ආශිර්වාද ලබා ගන්න. පන්සල් ගිහිල්ලා මල් පූජා කරනව වෙනුවට බලන්නකෝ මේ වැලි වලින් සෙල්ලම් කරන හැටි. ඔහොම තමයි ඉතින් පුංචි බබාලා. ඒකට අපි එපා කියන්නත් හොඳ නෑනේ. එයා වැලිත් එක්ක සෙල්ලම් කරන අතරේදී මම කරේ බෝධි පූජාව තියන්න අවශ්‍ය හැමදේම ලකලැහැස්ති කරගන්න එක. ඔන්න අද තමයි අකුරු කියවන දවස. උදේ පාන්දරම නැගිටලා මගේ පළවෙනි රාජකාරිය වුණේ පුතාට අකුරු කියවන්න අවශ්‍ය මේසය මේ විදිහට හදාගන්න එක. සිංහල බෞද්ධයන් විදිහට අපි අපේ විශේෂ අවස්ථාවලදී නැකත් බලලා ඒකට අනුවන චරිත්‍ර වාරිත්‍ර කරන්නේ. මමත් ඉතින් දන්න අයගෙන් දැනුමතුකම් අරගෙන වීඩියෝස් බලලා අලුත් අදහස් එකතු කරලා පුංචි පුතාගේ අකුරු කියවන මේසය මේ විදිහට හදාගත්තා. අපි පුංචි කාලෙත් අකුරු කියවනකොට ගණදෙවියන්ටයි සරස්වතී මෑණියන්ටයි පහන තිබ්බා මතකයිද ඔයාලට? පුතාගේ අකුරු කියවන්න තියෙන නැකත එන්න කලින් මම බුදුන් වහන්සේගෙන් වැඳලා ප්‍රාර්ථනා කරේ පුතාගේ අදින් පටන් ගන්න මේ අධ්‍යාපන ජීවිතේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඔබ වහන්සේගේ ආශිර්වාදය මගේ පුතාට ලබා දෙන්න කියලා. හා පුරා කියලා පුතාට අකුරු කියෙව්වේ එයාගේ ආදරණීය සීයා. පුතා ඉපදිලා ගත වෙච්ච කාලය හරියට අද ඊයේ වගේ. දැන් එයා අකුරු කියවන තරමටම ලොකු බබෙක් වෙලා. ඒ වගේද තව පුංචි නංගියෙක්ගේ පුංචි අයියා කෙනෙක්නේ. සීයා අකුරු කියවලා ඉවර වුණාම ඔන්න ඉතින් එයාත් ආස විදිහට අකුරු ලියනවා. ඔන්න ආච්චි අම්මත් ඇවිල්ලා පුතාට අකුරු කියවන්නයි හදන්නේ. මල් අදින්න. මල් අදින්න. අදින්න. මල් අදින්න. ආයි. අදින්න. ලස්සනයි මල්. බබා මල් අදින්න. ඔයාලා දන්නවද මේ තියෙන්නේ සිද්ධාර්ථ මල්. අකුරු කියවනක පැත්තක දාලා ඒ පොත් උඩ වාහන පත්තන හැටි බලන්නකෝ. හවස් වෙලා මායි දෝනී පුංචි පුතයි ටිකක් ඇවිදින්න ගියා. වැලි අල්ලන්න එපා කිව්වට බලන්නකෝ කපටියා වගේ හිමීට වැලි අල්ලන හැටි. අපි කොහේ ගියත් අපේ පස්සෙන්ම අපේ ආරක්ෂාවට ඉන්න පුංචි බලු යාළුවා පේනවද ඉතින් ඔයාලට? වැලි අල්ලන්නේ අයියයි නංගි එකතු වුණාට පස්සේ ඔය වගේ තමයි ඉතින් දාංගලේ. දවසේ පාළුව කාන්සිය මහන්සිය ඔක්කොම මැකෙනවා මේවා බලන් ඉන්නකොට. ආයි වීඩියෝ එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ඔයාට.